ඉවර වෙලා ප්‍රධාන සබ්ජෙක්ට් එක ඉවරයිනේ. උත්තර සමහර අය හොයනවාදී මොකද අර තමන්ගේ ගහගෙන සිදු ප්‍රමාණය කොහොමද තමන්ගේ මොන මට්ටමේ විභාගය ඉවරද මම සිනචයි එකක් කරනවද ශය එකක් කරනවද මේ ශයකින් අතර කරනවද මගේ එකක් B එකක් මොන වගේ රිසල්ට් එකක් ඒද කියලා හොයන අය ඇති. ඒ අය වෙනුවෙන් තමයි මේ MCQ සාකච්ඡාව කරන්නේ. මම මේ උත්තර ඉවර වෙනකම් මේ විභාගය ඉවර වෙනකම් සම්පූර්ණ ඉවර වෙනකම් මම දැන් මෙන්න හැකි පාරක් දෙන්න තමයි. මොකද හේතුව මේ අර එක ළමයෙක්ට එක MCQ එකක් සමහරවිට තා පොඩි අතපසු වීමකින් මගේ හැරෙන්න පුළුවන්. හරි. මගේ හැරිලා එතකොට එයා සෙකන්ඩ් එකට යන්නේ මම උත්තර ටික කිව්වට පස්සේ බලලා ඒක වැරදි කියලා දැනගෙන නම් එයාට අර ලොකු පසුතැවීමක් එනවනේ අපරාධෙම ලොකු ස්ට්‍රෙස් එකක් එනවා. ඒතකොට එයාට සෙකන්ඩ් එක සමහරවිට ලියා ගන්න අර හොඳ ශක්තියක් නැති වෙන්න පුළුවන්. එයාට අපහසුතාවයටපත් වෙන්න පුළුවන්. මම ඉතින් අචින්තිතම් විභවදී චින්තිතම් විනාශදී නේ. හරි ඕක කොහොමද හිතද දෙන්නේ නැහැ. වෙන්නේ හිතා ගන්නත් බැහැ. අර අපේ හාමුදුරුවෝ කියනවා වගේ මේ වැදගත්ම දේ අර පේපර් එක ඉවරනාට පස්සේ අර Tamanට මේ හැකියාවක් තියෙන්න ඕන අර උත්තර දෙන්න මොකද්ද මේ MCQ පේපර් එකට Taman උගන්නන දේ සබ්ජෙක්ට් එක අනුව මේ මෙහෙමයි. ඉතින් මේ වගේ පේපර් එක සමානව ගොඩක් ඒවා වෙනස් වෙන උත්තර තියෙනවා. සහ ඕල් දෙන්න වෙන ප්‍රශ්න දෙකක් විතර තියෙනවා. හරි. මේ ඒ ගැන මම විශේෂයෙන් සැලකිලිමත් වෙන්න කියන්නම්. මෙන්න හරිම උත්තර මේ වෙනකන් මම දුන්නේ නැහැ මේ ටික. ගොඩක් අර තැනින් අර අතපසු වීම වෙන්න පුළුවන් තැන් ගොඩාක් හිතලා සම්පූර්ණ හරිම උත්තර ටික මම මේ හැදුවා. ඊට පස්සේ වෙනස් වෙනවා දැන් ඕල් දෙන්න වෙන දැන් හරි මම කියන්නම් ඇත්තට මේ බලධාරීන් එතකොට මේ පිළිබඳ නිසි අවධානයක් යොමු කරලා ඔයාලට සාධාරණයක් වෙන්න ඔයාලට මේ සාධාරණයක් කරන්න සලකා බලයි කියලා හිතනවා මේ වල පිටිට ගන්න. කියන්නේ කොහොමද මේ ළමයින්ගේ පැත්තෙන් වෙන්න ඕන දේ කියන්න ඕන නිසා තමයි නිසි බලධාරීන් මේක දැකලා සමහර වෙලාවට දකින්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මේ දකින්න යොමු කරන්න මේකට ඕක දෙන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට එක ළමයෙක්ට එතකොට MCQ එකකින් ළමයි ලොකු ළමයි ප්‍රමාණයක් පාස් වෙනවා. සාමාන්‍යයෙන් කෙමිස්ට්‍රි කරන සබ්ජෙක්ට් එක ෆේල් වෙන ප්‍රමාණය ගත්තොත් ඒක MCQ එකක් නිසා ළමයි 500ක් 600ක් වෙන්න පුළුවන් ලංකාවේ. එතකොට මේ 534න් මේ S එක මේ දෙන එක 34න් S එක දෙන එක 35න් S එක දෙන එක 34ක් තියලා එක MCQ එකක් නැතුව ෆේල් වෙන අය ළමයි 500ක් ඉඳලා ඒ අයගේ 500ම ඉරනම් විසඳන්න පුළුවන්. අන්න ඒ වගේ එකක් වෙන්න පුළුවන්. මේ ඒ නිසා මේ අර නිසි බලධාරී සමාජාලාට මේ පිළිබඳ දැකලා MCQ එකට ඕල් එකක් දෙන්න මම කියන්නම්. මේක මේ අවධානය යොමු වෙයි කියලා හිතන උත්තරේ පළවෙනි ප්‍රශ්නේ 1 උත්තරේ 2 දෙකට උත්තරය 4 තුනට උත්තරේ 1 හතරවෙනි ප්‍රශ්නේ ඒක උත්තරේ 1 අනිත් එක තමයි මේ දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ ගත්තොත් එහෙම මේ 4 මොන්ටම් අංක එක සමානයි 4යි ඒ සමානයි 2යි එක සමානයි 4යි කියන්නේ අපි හතරවන ප්‍රධාන ශක්ති මට්ටමනේ. හතරවන ප්‍රධාන ශක්ති මට්ටම ගම 4s 4p 4d 4f. හරි. එතකොට l සමානයි 2යි කිව්වහම d උප ශක්ති මට්ටමනේ 4d ගැනනේ කියන්නේ. ඒතර 4d වල තියෙන ඉලෙක්ට්‍රෝන ගාන තමයි අහන්නේ. එහෙනම් උත්තරේ 10 කියලා ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ n සමානයි 4 l සමානයි 2 භූමිය අවස්ථාවේ ඇති පරමාණුක පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වෙන. එහෙම පරමාණුක තියෙන ගාන. එතකොට ඒකට ගැලපෙන උත්තරයක් මෙතන ඇත්තෙත් නැහැ. හරි. අර ගැලපෙන දැන් n සමානයි 4 සමානයි කියලා ඉතින් අර හිතන කෙනෙක්ට හිතලා උත්තරේ ගන්න පුළුවන්. ඒතර ප්‍රශ්නේ අහද්දී පොඩි මිස්ටේක් එකක් ඇතන මෙතන අතපසු වීමක් සුළු අතපසු වීමක් වෙලා තියෙනවා. පරමාණුක පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගාන අහලා තියෙන්නේ. හරි. ඒතර එකට උත්තරය 2. හරි. දෙකට උත්තරය 4. තමයි ගන්න වෙන්නේ. තුනට උත්තරය 1. හතරවෙනි ප්‍රශ්නත් උත්තරය 1. පහට උත්තරය 2 දෙන අර හොඳ ආසන්න කිරීමක් කරන්න තියෙනවා. ඇත්තටම මේ ප්‍රශ්නේ හොඳයි. KPKC ප්‍රශ්නේ වුණාට සාමාන්‍ය නේද KPKC ප්‍රශ්න ලේසියෙන් එතන අර ආසන්න කිරීම හිතලා කරලා තමයි උත්තරය ගන්න තියෙන්නේ. එතන අර මවුල ගාන මුළු මවුල ගාන ආසන්න කිරීමක් කරලා පීඩනයත් එක්ක සසතර තමයි උත්තරය ගන්න තියෙන්නේ. මේ හොඳ සුළු කිරීමක් කරලා පහට උත්තරය 2. හයට උත්තරය 3. හතට උත්තරය 2. හතර උත්තරේ 5. හතර උත්තරේ 5. අටට උත්තරය 2. අටට උත්තරය 2. 9ට H මුක්ත ගන්න එකකින් කොහොමත් හැදෙන්නේ නැහැ. මේ වගේ ප්‍රශ්නයක් නම් නිකම් උත්තර ගන්න පුළුවන්. හරි. H මුක්ත ගන්න වගේ කොහොමත් හැදෙන්නේ නැහැ. ඒතකොට 9ට උත්තරේ 5. 10ට උත්තරේ 5 එක චාරික ප්‍රශ්න මම නිතරම හැමදාම මැදි මේ දවස් ටිකේම කරා ඒක. නැත්නම් මේකේ පිළිම ඇවිල්ලා කළා මේ කලින් දවසේ මගෙන් ප්‍රශ්නයක් දාලා අහලා තිබ්බා. ඒතර මේකේ විදිහට මේ ප්‍රශ්නාරය ඇවිල්ලා බොහොම සතුටුයි. ඒක දැක්කට පස්සේ මට මේ පේපර් එක මේ පුදුුණා. ඒ ප්‍රශ්නාරය ඒ විදිහටම ඇවිල්ලා. 11ට උත්තරේ 5. 12ට උත්තරේ 5.
13ට උත්තරේ 4. 14ට උත්තරේ 5 එන්නේ. දුබල ප්‍රශ්නයක් එක ප්‍රබලාමයක් තමයි අනුමාපනය කරලා තියෙනවා. අනුමාපකය කියලා තියෙනවනේ. හරි. ඒ අනුමාපකය කියන්නේ සාන්ද්‍රණිය හරියටම දන්න එක. හරි. සාන්ද්‍රණිය හරියටම දන්න එක. ඒතර අපි සාන්ද්‍රණිය නොදන්න එක තමයි අනුමාපිතය කියන්නේ. හරි. අනුමාපිතය කියන්නේ අපි සාන්ද්‍රණිය නොදන්න එක. හරි. ඒතර 15ට උත්තරේ 4. හරි. 16ට උත්තරේ 1. ඊට පස්සේ 17ට උත්තරේ 3. 18ට උත්තරේ 4. 18ට උත්තරේ 4. 19ට උත්තරේ 4. 20ට උත්තරේ 4. 21ට උත්තරේ 4. 22ට උත්තරය 1. 23ට උත්තරය 3. 24ට උත්තරය 5. 25ට උත්තරය 3. හැබැයි ඔන්න ඔතන ප්‍රශ්නෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඕක ඊට කලින් අවුරුදු 2-3කිත් ඔය වගේ ඇහුවා ඉතින් හරි. අර සාරා කරලා බලලා නම් උත්තර ගන්නවා ඇත්තටම. සම්පූර්ණ ප්‍රතික්‍රියාවේ උමාරුනේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවනේ. ඇත්තටම එහෙම සංඛ්‍යාවක් ගන්න බෑ ප්‍රමාණයක් නෝදී. අනික අවකාශෝකින් ගුණ කරන්නත් ඕනේ. එහෙනම් මවුල සංඛ්‍යාවක් ගන්නවා නේද? ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ගන්නවා නම් මවුල ප්‍රමාණයකුත් නෙවෙයිනේ. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක්. ඒතර අවකාශෝකින් ගුණ කරන්නත් ඕන. අනිත් එක උතන ප්‍රමාණ වලින් ගුණ කරන්න ඕන. ප්‍රමාණ මවුල ගණන් හොයා ගන්න ඕන. එහෙම දන්නේ නැහැ මේ ප්‍රතික්‍රියාවේදී ඔය කුඩා පොදු ගුණාකාරයනේ අපි ඔය 10 කියලා ගන්න. හරි කරා. හැමදාම ගන්න විදිහට ඉඳලා උත්තරේ ගන්න පුළුවන් 3. හරි. ඒ වුණාට මේ ප්‍රශ්නේ පොඩ්ඩක් එතකොට ඇත්තටම සැලකීමක් වෙන්න ඕන ප්‍රශ්නේ. ඇත්තටම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව හරියටම අපිට කියන්න බෑ 10 කියලා. හරි 10ට වඩා වෙන්න පුළුවන් අර. අතන ඉලෙක්ට්‍රෝන දෙකක් ඉන්නවා. අනිත් එක වහයි දෙවරක් 10 කියලා අපි අර පොදු ගුණාකාරයෙන් අර කැපිලා යන සමේ අනුපාතයෙන් අපි කියනවා එහෙම. එහෙම කිව්වට ඇත්තටම හරි මවුල ගණන් අපිට දීලා නැහැ. හරි. ඒතකොට ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ගන්න ධාරාව මේ විද්‍යුත් විච්ඡේදනය කර කාලේ ඒව දෙන්න ඕන. ඇත්තටම මේ ඉලෙක්ට්‍රෝන මවුල මේ සංඛ්‍යාවක් හොයන්න බෑ එහෙම. හරි. සංඛ්‍යාව හොයන්න බෑ. එතකොට මේ කොහොමද මේක උත්තරේ ගන්න වෙන්නේ ඉතින් 3. එතකොට හරි. 3 ගන්න වෙන්නේ මේ 26ට උත්තරේ 5. 26ට උත්තරේ 5. හරි. 27ට උත්තරය 2. 28ට උත්තරේ 3. 29ට උත්තරය 2. 30ට උත්තරය 2. 31ට උත්තරය 4. 32ට උත්තරය 2. හරි. 33ට උත්තරය 5 ගන්න වෙන්නේ දැන් ඔතන 33 ඇත්තටම රිසෝස් එකේ අස්සකම තියෙන එකක් තමයි අහලා තියෙන්නේ. හරි. මේ ඔය තියෙනෝනේ මේ C ප්‍රකාශය 33 ඩව් ක්‍රමයේ ක්‍රියාවලිය මැග්නීසියම් නිසාරණයේදී වායු ගෝලයට CO2 එකතු වන්නේ හුණුගල් හෝ ඩොලමයිට් තාප යෝජනයේ පමණි කියලා. නෑ නෑ ඒක පමණි නෑ. හරි ඒකනොත් CO2 එකතු වෙනවා තමයි. අර පෙට්‍රෝලියම් ඉන්ධන දහනය කරනෝනේ විද්‍යුත් විච්ඡේදන පොසි උෂ්ණත්වය අර පිළින අවස්ථාවේ තියාගන්න. මැග්නීසියම් ක්ලෝරයිඩ් එතකොට මේ අර රත් කරනවා. හරි. එතකොට ඒක පෙට්‍රෝලියම් ඉන්ධන දහනය කරලා තමයි ඒක කරන්නේ. එතකොට ඒකනොත් CO2 පිට වෙනවා. පමණි තියෙන ඒවා කොහොමත් ළමයි දැක්කොත් මේ පමණි සෑම විටම කියන ඒවා කොහොමත් අර සැලකියුතුනේ ඒ වගේ තියෙන නිසා ඒක හිතලා කනාවක් ගහන්නත් තිබ්බයි ඉතින් හරි දන්නේ නැති කෙනෙක්ට ඒක මිස් වෙනවා නම් 33 උත්තරේ 5 ගන්න වෙන්නේ එතකොට 33 ළමයි B පමණි හරි 34ට උත්තරය 1 35ට උත්තරය 2 36ට උත්තරය 5 ඒක ACD හරි 37ට උත්තරය 5 ඒක BCD හරි ඔන්න 38 බලන්න මේ 38 මුලින්ම ඍණ 126 කිලෝ ජූල් මවුලයට. ඒක මවුලයට නෑ. හරිද? ශක්තියක් කියලා හිතමු. ඒ මවුලයට නැහැ එතන. ඊට පස්සේ ප්‍රතික්‍රියාව තුලින්ද අන්න එතනම ලොකු අවුලක් තියෙනවා. සෝඩියම් වම් පැත්තේ 4යි දකුණු පැත්තේ 2යි. උඩිත නැත කියලා දීලා නැහැ. අනික භාගික ඉලක්කම් වලින් ගුණ කරලා තියෙනවා. දැන් උතන ඔය අර කුණු ජලය වගේ දැම්මොත් එහෙම ලැබෙන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය වෙලා මොකද්ද ලැබෙන්න පුළුවන් ජලය සහ ඕටු. ඒ නිසා ඔය පද ගැන නම් ප්‍රශ්නයක් නැහැ. ප්‍රතික්‍රියාව තුලිත නැහැ හරියට. හරි. ඒතර ඒක නිසා වැරදි. මෙන්න මේ ප්‍රශ්නේ අවධානයක් යොමු කරන්න ඕනම ප්‍රශ්නයක්. හරි. මේක නිසි බලධාරියෙක් ඇත්තටම දැකලා මේ පිළිබඳ සාධාරණයක් ළමයිට අත්‍තරම කරයි කියලා හිතනවා බලාපොරොත්තු වෙනවා. මෙතන මේ Na2O2 තියෙනවනේ. එතන ඒක තියෙන්නේ සොලිඩ් අවස්ථාවේ දීලා තියෙන්නේ. අර ප්‍රතික්‍රියාව තියෙන්නේ ගෑස් අවස්ථාවේ. ඒතකොට එතනත් අර තව ශක්ති විපර්යාසයක් ගන්න ඕන අපි ඒක සොලිඩ් එක ගෑස් වෙන එක සලකන්න ඕනේ. එහෙම වුණොත් උත්තරයක් ගන්න වෙන්නේ නැහැ කොහොමද? හරි. මෙන්න මේකට නම් ඕල් එකක් උත්තරේ දෙන්න ඕන. අර 126 කිලෝ ජූල් මවුලයට කියලා හිතලා ගත්තොත් එහෙම ගන්න හැදුවොත් උත්තරේ 4 ගන්න පුළුවන්. හරි. එහෙම තමයි ඉතින් කරන්නේ. ඒ වුණාට
අර බේරෙන්න හතර ගන්න පුළුවන් මේ ඇත්තම ආචාර්යතුමා ඒ විදිහට හතර ගත්තත් ඇත්තම සාධාරණයක් කරයි කියලා හිතනවා. රීඩින් ටියුෂන් ගුරුවරු විතරයි මේක නිසි බලධාරියෙක් මේක දැකලා මේ වෙනුවෙන් ප්‍රශ්නෙට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන ප්‍රශ්නයක් මේක 38 ප්‍රශ්නේ. ඇත්තට මේකට හොඳ සාධාරණයක් කරලා මේ ප්‍රශ්නෙට ඕල් එකක් දෙන්න වෙනවා. හරි. ප්‍රතික්‍රියා මේ පැත්තෙන් බලන හැමදේම බැලුවට පස්සේ ළමයින්ගේ පැත්තෙන් මේක එහෙම සැලකිය යුතු ප්‍රශ්නයක්. හරි. 39 ගත්තොත් එහෙම උත්තරේ 1 39ට 1 40 ගත්තොත් උත්තරේ 3 40ට 41ට 1 42 හරි 42 දැන් ස්තර ග්‍රීන් ඔන්න 42ක් පොඩ්ඩක් සැලකිය යුතු ප්‍රශ්නයක්. හරි. ස්තර ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ සමග මගින් කීටෝන සාධාරණගත නොහැකනේ. හරි. මෙහෙමයි ප්‍රශ්න තියෙන්නේ. ස්තර ග්‍රීනාඩ් මගින් කීටෝන හදන්න පුළුවන්. හැබැයි හැදුවට එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. තවදුරටත් ග්‍රීනාඩ් ප්‍රතිකාරකයකට වැටුනොත් එහෙම ග්‍රීනාඩ් එක ප්‍රතික්‍රියා කරනවා ස්තරයට වඩා වේගෙන් කීටෝනෙත් එක්ක. එතකොට මේ ග්‍රීනාඩ් එක දැන් මේකෙදී මෙන්න මෙහෙම විතර තියෙනවනේ. OCH3 හරි මේක තියෙනවානේ මේකටනේ ග්‍රීනාඩ් එක දාන්නේ CH3MgBr හරි මේ වගේ එකක් දැම්මොත් මේක මුලින් හැදෙන්න පුළුවන්. හරි හැබැයි හැදුනට මෙතන තවදුරටත් මේක තිබ්බොත් එහෙම හරි මේක ප්‍රතික්‍රියා කරනවා මේකත් එක්ක. මේකට ග්‍රීනාඩ් එක ස්තරත් එක්ක ප්‍රතික්‍රියා කරන වේගයට වඩා වැඩි වේගකින් කීටෝනත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. හැබැයි එහෙම වෙන්නේ ග්‍රීනාඩ් එක තියෙන්නේ බෑ මේකේ. ඒතකොට එහෙම තියෙන හදිසියවත් ග්‍රීනාඩ් එක අඩුවෙන් දාලා තිබ්බොත් එහෙම මේකත් එක්ක මේක ප්‍රතික්‍රියා කරන මේක හැදුනා කියන එක අපුරු චුට්ටක්. හරි ඊට මෙහාට ප්‍රතික්‍රියා වෙන්න බෑ. අන්න එතන හරිනම් වැඩිපුර කියන වචනේ එන්න ඕනේ. මේ වැඩිපුර කියන වචනේ නෑ. හැබැයි ඔව් ඒක වචනේ නැති නිසා ඒතකොට ළමයි හිතන්න පුළුවන් මේක සාගත නොහැක කියන එක වැරදි විදියට. හැබැයි මේකට දැන් මේකත් එක්ක මේ ග්‍රීනාඩ් එක ප්‍රතික්‍රියා කරලා කීටෝනේ හැදෙනවනේ. හැදෙන කීටෝනෙත් එක්ක ග්‍රීනාඩ් ප්‍රතික්‍රියා කරන මේ වේගය වැඩි මේ ස්තරයත් එක්ක ආවේ ප්‍රතික්‍රියා කරනකොට අර ඒ නිසා මේක පවතින්නේ නැහැ කොහොමද? ඒක මේ තවදුරටත් ප්‍රතික්‍රියා වෙනවා. කීටෝන හදන්න බෑ ඒතකොට. ඕක තියෙනවා ඇත්තටම රිසෝස් එකේ පිටුවංක කාබනික රසායනික පිටුවංක 74 පෙරලා බලන්න. ඒක ඔක්සිජන් අඩංගු කාබනික සංයෝගවල ඒක කොහොමද පිටින්ම තියෙනවා යට හරියේ මේ ඔය වචනේ මේ වාක්‍යයත් එක්කම හරි. එතකොට ඒක හිතලා වෙන්න ඇති ඔක අස්සම දිනක කොහෙද දෙන්නේ නැත්තේ. ඒතර 42ට උත්තරය 1 ගණීවි. හරි. හරිනම් එතනත් සාධාරණයක් වෙන්න ඕන වැඩිපුර ග්‍රීනාඩ් කියන වචනේ නැති නිසා. ඊට පස්සේ 43ට උත්තරය ඒක ඔය රේචනය කරනවා කියලා කියන්නේ ඇත්තටම මේ මුකුත් නෑ රික්තයක්. හරි. ඒ අදහස තමයි උතන තියෙන්නේ බලාපොරොත්තු වෙන රික්තයක් නම් ඇත්තටම මේ තාපාන්තය අඩුවෙනේ. ඒතර රික්තයක් වතුර නටන උෂ්ණත්වය ගත්තොත් බාහිර පීඩනයක් නැහැනේ. එතකොට රික්තයක් ගත්තොත් එහෙම වතුර නටන උෂ්ණත්වය 100ට වඩා අඩු වෙන මොනවාද? ඒකයි ATM නේ 100 දී නටන්නේ. හරි ඒකයි ATM තිබ්බොත්. ඒතර අනිත් එක තියෙන්නේ දුර බඳුනක්නේ. ඒතර වාචනය බාහිර වායු පොලේ පින්නේ ආවත් ඒක ඇතුළට දැනෙන්නේ නැහැ. වාචනේ තැරෙන්නේ මුකුත් වෙන්නේ නැතුව ඒ දුර බඳුනක්නේ තියෙන්නේ. හරි එතන හරියට ඒක නිසා තියෙනවා. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. දුර බඳුනක් තියෙන නිසා. හරි එතකොට රික්තය කියන බලාපොරොත්තු වෙන්නේ නැති උතන දීලා ඇත්තේ. හරි එතකොට උත්තරය ගන්න පුළුවන් අපිට 1. හරි තාපංගය මේ 100ට වඩා අඩු උත්තරයක් නටනවා. හරි 44ට උත්තරය 1. 45 4 මේක මම නිරන්තරයෙන් මේ පන්ති වල ඉවරේදා දවස් ගාණක්ම කිව්වා මේ හරිතාගාර ආචරණයට හේතු වන වායු තිබ්බට ගෝලීය උණුසුම්කරණයට මේ හැම වායුවක්ම භාවිතා වෙන්නේ නැහැ. උදාහරණයක් ජල වාෂ්ප. ජල වාෂ්ප ගෝලීය උණුසුම් හරිතාගාර වායුවක් තමයි. මොකද හරිතාගාර වායුව කියන්නේ පෘථිවි වායු වල විතර අර ප්‍රශස්ත මට්ටමේ උෂ්ණත්වය පවත්වාගෙන යාමට හේතුකාරක වන වායු. කියන්නේ සූර්යාගෙන් ලැබෙන තාප විකිරණ අර පෘථිවි වායු වල තුළ රඳවා තබා ගැනීමට හැකියාවක් තියෙන වායු. එහෙම වායු තමයි ජල වාෂ්ප CO2 හරි ඒවා ඕනවට වඩා තියෙන ඕන ප්‍රශස්ත මට්ටමකට වඩා වැඩි වුණොත් අන්න ඇති වෙන ගෝලීය උණුසුම්කරණය කියන අහිතකර බලපෑම. ඒ අහිතකර බලපෑම ජල වාෂ්ප වලට ඇති කරන්න බෑ. හරි ජල වාෂ්ප දැනටත් තියෙන ඕන උපරිම මට්ටමේ වායු වලේ සම්පූර්ණ වෙලා තියෙනවා වැඩි වෙන්නේ නැහැ. හරි ඒක නිසා ඒතකොට ජල වාෂ්ප හරිතාගාර ආචරණයට හේතු වන වායුවක් තමයි. හැබැයි ගෝලීය උණුසුම්කරණය කරන්න හේතු වන වායුවක් නෙමෙයි. හරි එතකොට ඒක උත්තරය 4. හරි 46ට උත්තරය 3. හරි 47ට උත්තරය 2. 47ට උත්තරය 2. 48ට 1 තමයි ගන්න වෙන්නේ. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මෙහෙම හිතන්න පුළුවන් 2 කියලා. හරි කොපර් හයිඩ්‍රොක්සයිඩ් ඔතන අවක්ෂේපයේ සමතුලිතයක් හදලා කොපර් 2+ සහ OH- නේ එන්නේ. හරි
හරි. එතකොට මෙන්න මේ OH- එක H+ ගානදී ප්‍රතික්‍රියා කරලා ජලය හදනවා. එතකොට මේ සමතුලිතය ඉස්සරහට යනවා. මේක දිය වෙනවා. එතකොට pH 5 කියන්නේ ආම්ලිකයි, pH 10 කියන්නේ බාෂ්පිකයිනේ. හරි. එතකොට ආම්ල දාද්දී මේ දියවීම වැඩි. ඉතින් හරි. ඒ වුණාට H+ OH- එක ප්‍රතික්‍රියා කිරීම කරලා ජලය හදන එක ඇත්ත. එතකොට ආම්ලික ද්‍රාවණයකදී OH- උදාසීනීකරණය ආම්ලික ද්‍රාවණයකදී OH- උදාසීනීකරණය වේ. අන්න ඒ නිසාමද කියන එක දැන් හොඳට හිතලා මේ තර්ක කරන්න පුළුවන් ඉතින්. හරි. එතන මට පොඩ්ඩක් මේ අතන පොඩ්ඩක් මේ කල්පනා කරද්දී ආයෙත් තවදුරටත් පොඩ්ඩක් හිතන්න උනා. හරි. ආචාර්යතුමා අතන සර් උත්තරේ ගන්නේ සමහර ලාට එක කියලා තමයි ඔයගොල්ලෝ දෙන්නේ නැත්තේ බලාපොරොත්තු වෙන්නේ. හරි. එතන සමහර වෙලාවට හිතන විදිය පොඩ්ඩක් වෙනස් වෙලා දෙක දෙන්න පුළුවන්. හරි. ඉතින් 49 ගත්තොත් 3 50ට ගත්තොත් 3 හරි. ඒතකොට 50 කොහොමද අපි දන්නවනේ H2O2 සමහර අයගේ ඔළුවේ වැරදි අදහසක් තියෙනවා H2O2 ජලය වෙන්නේ බාෂ්පික මාධ්‍ය O2 වෙන්නේ ආම්ලික මාධ්‍ය විතරයි. එහෙම එකක් නැහැ. H2O2 ජලය වෙන්න හෝ O2 වෙන්න පුළුවන් ආම්ලික මාධ්‍යදී පුළුවන් බාෂ්පික මාධ්‍යදී පුළුවන්. ඒක තීරණය වෙන්නේ යත් එක්ක යොදන අනික් ප්‍රතික්‍රියකේ මත. උදාහරණයක් H2O2 පර්මැංගනේට් එක දැම්මොත් ආම්ලික මාධ්‍ය Mn2+ බවට පර්මැංගනේට් ඔක්සිහරණය වෙනවා. H2O2 O2 බවට ඔක්සිකරණය වෙනවා. හරි. එතන බාෂ්පික මාධ්‍ය දැම්මොත් MnO2 බවට හරණය මේ O2 බවට කරණය. හරි. එතකොට එහෙමයි වෙන්නේ. ඒතර යොදන අනික් කෙනා ඔක්සිකරණය නම් H2O2 ඔක්සිකරණය. යොදන අනික් කෙනා ඔක්සිකරණය නම් H2O2 ඔක්සිහරණය. එතකොට ඒක තීරණය වෙන්නේ යොදන මාධ්‍ය මත නෙමෙයි ආම්ලික හෝ බාෂ්පික මත නෙමෙයි. ඒක තීරණය වෙන්නේ ළමයි යොදන අනික් ප්‍රතික්‍රියකේ ඔක්සිහරණය හෝ ඔක්සිකරණයද වීම මත. හරි. ඊට පස්සේ ඔක්සිජන් පෙන්වන ඔක්සිකරණ අවස්ථාව බිඳුව. හරි. ඔක්සිජන් පෙන්වන ඔක්සිකරණ අවස්ථාව තුළින් බිඳුව වඩා ස්ථායි. හා බහුල වෙනවා. හරි. නෑනේ. ඔක්සිජන් කියන්නේ විද්‍යුත් විතාවේ ගොඩාක් වැඩි මූල ද්‍රව්‍යයක්. හරි. ක්ලෝරීන්ට විතරයි දෙවෙන්නේ. හරි. එතන ඔක්සිජන් කැමති ඍණ ඔක්සිකරණාංක පෙන්වන්නේ. ඍණ දෙක තමයි වඩාත් ස්ථායි. ජලය, Na2O ඔක්සයිඩ් ඔය හැම එකම ඉන්න ඍණ දෙකනේ. ඍණ දෙක තමයි යා වඩාත්ම කැමති ස්ථායි. ඒක උත්තරේ ගන්න වෙන්නේ. බිඳු ඒක වැරදිනේ දවුණු පැත්ත 50ට 3. හරි. ඔය විදිහට තමයි උත්තරේ ගෙන්නේ. අර ශක්ති විද්‍යාව ප්‍රශ්නේ එහෙම 38 සැලකිතු සාධාරණයක් විශේෂයෙන් කරයි කියලා හිතෙනවා. අර කොන්ටම් ප්‍රශ්නයන්ට උත්තර දෙන්න ගන්න නැති ඒකම ගන්න වෙයි. හරි. ශක්ති විද්‍යාව ප්‍රශ්නයේ සැලකිය යුතු ලෙස හිතලා බලලා ඒකටත් සාධාරණයක් කරાવી කියලා හිතනවා. සහ ග්‍රීන්හාර්ඩ් ප්‍රශ්නයේ ප්‍රතික්‍රියාවේ 42 ප්‍රශ්නේ මහාචාර්යතුමා බලලා ළමයින්ට සාධාරණයක් කරයි කියලා හිතනවා. එහෙනම් හැමෝම උත්තර බලා ගන්න. තමන්ට කන්ෆිඩන්ස් එකක් ගන්න පුළුවන්. තමන් ආයි පාඩම් කරනවද නැද්ද කියලා. සමහර වෙලාවට ඔය උත්තර එකක් හෝ දෙකක් ඔය සැලකිය යුතු ලෙස සංසන්දනය කරලා යහම යහ වීමක් වෙන්න පුළුවන්. අපි බලමු ඉස්සරහට මම ඉන්නේ කාට පස්සේ සාකච්ඡාවේදී මොකද්ද